හරි. දැන් අහගන්න. එකම එක උදව්වක් කරනවා. එකම එක උදව්වක් කරනවා මේකේ 30 වෙනි එකේ තියෙනවා CN- කියලා එක්කෙනෙක්. සයනයිඩ් කියලා අයනයක් තියෙනවා. හරිද? ඔය සයනයිඩ් කියන අයනේ ව්‍යුහය එන්නේ මෙන්න මෙහෙමයි. සයනයිඩ් කියන අයනේ ව්‍යුහය එන්නේ මෙන්න මෙහෙමයි එන්නේ. ඍණාරෝපණයේ තියෙන කාබන් මත. පැහැදිලිද? හරි. ඉක්මනින් ඕක තුල්ද කරන්න. ඕක තුල්ද කරපු කෙනා අතුසන් බලන්න ඉන්නවද මේ විදිහ? ඉවර කෙනෙක් ඉන්නවනම් සමස්ත ප්‍රතික්‍රියා ලියුව කෙනෙක් ඉන්න අතුසන් බලන්න. නෑනේ? හරි කවුරුත් නෑ. පටන් ගන්න ඉක්මනින් ඉස්සලා ඉවර කෙනෙක් ඉන්න අතුසන්. gift එකක් හම්බ වෙනවා. ඔව්. හරිද? දැන් මම මාතරයි නුවරයි පන්ති දෙකේ අර එදා අර ගණනය කිරීම ගානක් කරලා දුන්න උන්ට පොඩි gift එකක් මේ ළමයි දෙන්නෙක් ගත්තා. ඔයාලා දෙන්න බැරුණා. ඒකෙන්ද මේකෙන් අත් දෙන්නේ. හරි. හදන්න ඉපන්. අද උස්සන මම මේ පොත බලන්න ගේන්න කියනවා. ඒ කියන්නේ පියවර ටික හරියද නැත්නම් ඕක කොහේ හරි ෆෝන් එකකින් හරි අරගෙන සර්ච් කරලා උත්තරේ ගන්න පුළුවන් ඔය. මේ පියවර තියෙන්න ඕනේ. මාව එහෙම අන්දන්න ඉන්න එපා ඈ. බලුවෙන්න තමයි වෙන්නේ ඊට පස්සේ කෙලින්ම. මට සෙනික හොයාගත්ත එක හැදුවද වංගුවක් ගැහුවද කියලා. අත උස්සන්න ඉක්මනට. ඉවරනොත් අත උස්සන්න. වැරදුනාට කිසි අවුලක් නැහැ මේ try කරන එකයි කරන්න ඕනේ මේ. දැන් කවුරු එක්කෙනෙක් වැරදුනා මේ උත්තරේ කිව්වට පස්සේ වැරදුනොත් එහෙම උට hina වෙන්න එපා ඈ. ඒ කියන්නේ කවුරු එක්කෙනෙක් හදලි ඉවරලා උත්තරයක් කියලා වැරදිලා hina වෙනවා කියන්නේ ඒ කියන්නේ උත්තරයක් දීලා වැරදුනාට මේ මනුස්සයාට hina වෙනවා කියලා කියන්නේ නිකන් අර අමුඩයක් අඳන් ඉන්න මනුස්සයට හෙළුවෙන් ඉන්නේ හූ කියනවා වගේ වැඩක්. ඒ කියන්නේ අර උත්තරය දුන්නානේ. නැත්නම් කට්ටි බය. අත උස්සන් ඉවරනා. වේගෙන් තුල්ද ගන්න ඈ. එක්කෙනෙක් ඉන්නවා දෙන්න බලන්න ඔට්ට එක. හරි එයා හරි හරි අනික අය තුල්ද ගන්න අවුලක් නැහැ. මෙයාට තමයි gift එක හම්බ වෙන්නේ. අනික අය තුල්ද ගන්න. නැත්නම් අතට යන්නේ නැහනේ. ඕකේ මේ ලොකු ප්‍රතික්‍රියා තියෙන එකයි. තව වෙන අතුසන් ඉවරනා. අතුසන්. අතුසන් ඉවරනා. තව එක්කෙනෙක් ඉවරයි අතුසන් ඉක්මන එක්කෙනෙක් ඉවරයි. අර දෙවණි අරක් දෙනවා gift එකක්. අතුසන් නෝ ඉවරනා. අර පළවෙනි අර දෙවණි අර දෙන්නවා. පළවෙනි අර පොඩ්ඩ අඩුවෙන් දෙවණි අර දෙනවා. ඒ කියන්නේ ගෙදර යද්දි මොන හරි කාලා බීලා යන සල්ලි දෙන්නේ නැහැ. මේ වෙලාවේ දෙන්න gift එකක් නැහැ වෙන. සල්ලි තමයි දෙන්නේ. හරිද? හදා අතුස්සන් ඉක්මන. දෙවණියා ඉන්නවනේ අතුස්සන්. හොඳට අතුස්සන් නෑ. පස්සේ මම හැදුවා මම වැළුවේ නෑ අරකයි මේකයි කියන්න බෑ. අතුස්සන් ඉක්මන ඉන්නවනේ. අත උස්සන් ඉන්නවා නම් නැද්ද? අත උස්සන් ඉවරනා. ඉන්නවා. නැද්ද? දෙවණිය යන්න ඉක්මනට දෙවණිය යන්න. කෝ නැද්ද? ගැම්ම ගන්න. මේ අහගන්න මේක දැන් මේ
වෙලා මදිලා තින් මේක ඇත්තටම නිදහසේ හිමීට මේක මම තුල්ත කරන විදිය කියන්න ඕගොල්ලෝ මේක ගෙදරින් කාන මම ලබසදී සාකච්ඡාවෙන් පියවර ලියලා ආගන්න කරන විදිය අර මේ ඔයයි මේ අර දෙන්න එන්න ස්ටේජ් වලින් අර ගිෆ්ට් එක දෙන්න හරි ඔයාගේ මේ අර නයිට්‍රේට් දාලා තුල්ත වෙන්න ඕනේ NO3- දාලා තුල්ත ගන්න එන්න මේක වෙලා මදි හදිස්සිය කියලා දෙන්න බෑ එන්න අර දෙන්න ඔයාලා දෙන්න හරි ඒ කියන්නේ කරලා තිබ්බ ක්‍රමේ හරි අර අවසාන උත්තරේ අර එද්දි මේ නයිට්‍රේට් තියෙන විදියයි HNO3 තියෙන විදිය අනුව වෙනස් වෙනවා එන්න හරි එන්න ස්ටේජ් එකට මේවයි මේ අර ඔය පරක් වෙන කට්ටිය යන්න අවුල නැහැ එන්න මේවයි දැන් අර මේ සල්ලි දෙද්දි සාමාන්‍යයෙන් කවර් එකට එහෙම පිදාලා පිළිවෙල දෙන්න ඕනේ හැබැයි දැන් කවර් නැහැ මේ වෙලාව හරි දෙකින් අතින් සල්ලි දෙන්නම් පළවෙනියට ඉස්සල්ලා ඉවර කරපෙන්නන මේ සල්ලි නිකන් දුන්නේ මම සාක්කුවට දාගත්තා හරිද පළවෙනි ඉවර කරපෙන්නන 5000ක් දෙනවා හරිද 5000ක් දෙනවා මේ ඊට පස්සේ හරිසනේ වදින්න දෙවනියට ඉවර කරපු දෙන්නාට 3000 ගානේ හම්බ වෙනවා හරිද හරිසනේ මේ අපරදා වෙලාව තිබ්බනම් හොඳයි මේක අර හිමීට කියලා දෙන්න. නමුත් දැන් වෙලාව ඉවරයි. හැර දෙකකින් අතර යන්න. ලබසදී මේක සම්පූර්ණයෙන් තුල්ද කරමු. ඊළඟ